නිදහසට කරුණු කියන්නට නොව අපට කළ හැකිදේ සැලසුම් සහගතව අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කරන්නට මේ විද්‍යාව මනින් ලබන අත්දැකීම් අපට මනා පිටුහලක් වනු ඇති. මීළඟ ගෞරවනීය ආරාධනය මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා රගංකඳ මධ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පති සිවලි මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පති Captain Neil Dhammika Vathurkarawatha මහතා වෙතටයි. Now I cordially invite Principal of Sivali Central College, Captain Neil Dhammika Vathurkarawatha, dear sir, to address the grand occasion. අද දින අපේ ඒකාංකන්ද මධ්‍ය විද්‍යාලයේ විද්‍යා දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තානන් ලෙස සපයමිනි. මේ විද්‍යාලයේ කීර්තිමත් ආදේශය කවදත් මුල අමතක නොවන නොකරන අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දුරේන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දුරේන් පිදුම් ලබලා විශිෂ්ට සේවයක් නිම කරලා තවත්මත් සේවය කරන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මැතිතුමනි, ඒ වගේම අද දවසේ ඇම්ලිපිටිය රෝහලේ අධ්‍යක්ෂ මේ විද්‍යාලයේම විද්‍යාංශයේ තවත් නිර්මාණයක් අපේ හිතවත් වරුණ බණ්ඩාර මැතිතුමනි, මේ විද්‍යාලයේ මගේ හිතවත් විදුහල්පති සුධිර පොන්සේකා මැතිතුමනි, ඒ වගේම සහෝදර ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති අමිල තණ්ඩක්කාර මැතිතුමනි, මේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා, පැමිණි වෙනත් පාසල්වල ගුරු මෑණිවරු පියවරු වගේම සියලුම දූලා පුතාලගෙන් අවසරයි. විශේෂයෙන්ම මේ විද්‍යාලයේ දරුවෝ තමන්ගේ විද්‍යා දිනය දවසේ දෙමාපියොත් පැමිණලා ඇති ටික දෙනෙක් ඒ හැමෝගෙම අවසරයි. අපි ගොඩාක් සතුටටපත් වෙනවා. දූ දරුවෝ පාසල් වලට එන්නේ අධ්‍යාපනය ලබන්න. අද දවසේ මේ දරුවන්ට පාසලකදී ශිෂ්‍ය ජීවිතයේදී ලබන්න පුළුවන් හොඳ අධ්‍යාපනයක් ලබන්න අවස්ථාව සලසලා දීලා තිබෙනවා විදුහල්පතිතුමත්, විද්‍යාංශයේ ඔබේ ගුරු මෑණිවරු පියවරු සියලු දෙනා. මුලින්ම මම මේ විද්‍යාලයේ විද්‍යාංශයේ අධ්‍යාපන ලැබූ ශිෂ්‍යෙක් විදිහට සුබ පතනවා. අප හැමෝටම පාසල් වල බැරි වුණා අවුරුදු 3ක් විතර මේ වගේ උත්සව පවත්වන්න වසංගත කාලයක් නිසා. ඉතින් ඒ අභියෝගාත්මක කාලය නිමා කරලා දැන් පාසල් බොහෝ පාසල් වල මෙවැනි උත්සව දරුවන් වෙනුවෙන් සංවිධානය වෙනවා. ඉතින් මේ පාසලේ ආදේශියෙක් විදිහට අවුරුදු 8ක් මේ පාසලට මම පියමන් කරලා තිබෙනවා. ඉන් අනතුරුව මට අවස්ථාව ලැබුණා අවුරුදු 10ක් මේ පාසලේ විදුහල්පති විදිහට කටයුතු කරන්න. ඒ නිසා ડોක්ටර් අවුරුදු 18ක් මම මේ පාසල් භූමියේ සැරිසරලා තියෙනවා. ඔබ හැමෝටම සුබ පතනවා. මම හැමදාමත් මගේ දැන් ඉන්න පාසලේ දරුවන්ට කියන කතාවක් තමයි, හැම පාසලකම දරුවෝ වර්තමානයේ ඔබ අනිවාර්යයෙන්ම තව අවුරුදු 77ක් ජීවත් වෙන අය. 77ක් හෝ ඊට වැඩි කාලයක්. තව අවුරුදු 77ක් ගත වෙච්ච දන අපිට උදා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2100. ඒ කියන්නේ 22 වන සියවස. අපි හැමෝම පෙරේද දවසෙත් අපිත් එක්ක අතිගරු ජනාධිපතිතුමා සාකච්ඡා කරද්දී එතුමා මතක් කරේ 21 වන සියවස ගැන. හැබැයි අපි කතා කරන්න ඕනි දැන් 22 වන සියවස පිළිබඳව. ඔබ හොඳ යහපත් කල් ක්‍රියාවෙන් ගත කරොත්, හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරොත්, හොඳ ආහාර රටාවක් අනුගමනය කරොත්, හොඳ ශාරීරික ව්‍යායාම සහිත ජීවිතයක් ගත කරොත්, හොඳ මිතුරු සමාජයක් හදාගත්තොත්, නරක පුරුදු වලින් අත් මිදුනොත් ඔබට පහසුවෙන්ම අද දවසේ එකේ පන්ති ඉඳලා 13 පන්ති දක්වා ඉන්න දරුවන්ට තව අවුරුදු 77ක් පහසුවෙන්ම ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපට විශාල අභියෝගයක් තිබෙනවා. අප ඉපදුනේ 20 වන සියවසේ 1900 ගණන් වල. ඔබ ඉපදුනේ 21 වන සියවසේ 2000 ගණන් වල. හැබැයි අපට සිද්ධ වෙලා තිබෙනවා ඔබට 22 වන සියවසේ ජීවත් වන ආකාරය කියලා දෙන්න. ඒ
සඳහා තමයි මෙවැනි අවස්ථා සංවිධානය කරන්නේ. අපි පාසලට එන්නේ අධ්‍යාපනය ලබන්න කිව්වා. අධ්‍යාපනය කියලා කියන්නේ දැනුම, ආකල්ප, කුසලතා වැඩි දියුණු කර ගැනීම. අපිට ඕනෑ තරම් අවස්ථා තිබුණා දැනුම ප්‍රගුණ කරගන්න. පන්ති කාමරයේ විධිමත් අධ්‍යාපනයේ පාසලේදී අමතර පන්තිවලදී අන්තර්ජාලය, පොත්පත්, සංගරා, පුස්තකාලය දැනුම ඇති පුද්ගලයන් ඇසුරු කිරීමෙන් අපේ දැනුම වැඩි වෙනවා. හැබැයි ආකල්ප, කුසලතා වගේ දේවල් වැඩි දියුණු වෙන්නෙම මේ වගේ අවස්ථා නිසා. ඒ නිසා තමයි පාසල්වල මොනතරම් බාධක අභියෝග තිබුණත් වෙහෙස දරන්නේ ගුරුවරු ඔබට මේ වගේ අවස්ථා හදලා දෙන්නේ. අද දවසේ මේක සංවිධානය කරද්දී ගොඩාක් ඔබ මහන්සි වෙන්න ඇති. ගොඩාක් වෙහෙස වෙන්න ඇති මුදල් හොයන්න. ඒ වගේම සැලසුම් කරන්න සංවිධානය වෙන්න. විදුහල්පතිතුමා කෝ ඊයේ රාත්‍රියේ ඔබ වැඩ කරා කියලා. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ගුරුවරු පෙනී හිටිනවා. සිංහල වර්ණමාලාවේ මම පහුගිය සතියේ අපේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දරුවන්ට කිව්වේ සිංහල වර්ණමාලාවේ හැම අකුරකින්ම සඳහන් වෙන වචන ගොඩාක් තිබෙනවා. දැන් මුල්ම අකුර අයන්න ඔබ පාසලට එන අධ්‍යාපනය ලබන්න ඔබේ ගුරුවරු ඔබ පිළිබඳ අවධානයෙන් සිටිනවා. මොකද දෙමාපියෝ ඔබ පාසලට බාර දෙන්න හැම පාසලකම ගුරුවරු පිළිබඳ දැඩි විශ්වාසයක් තබලා. ඒ නිසා ඔබට අධ්‍යාපනය ලබා දෙනකම් ඔබ පිළිබඳ අවධානයෙන් සිටිනවා. ඔබට ආදරය ලබා දෙනවා. ආයන්න දෙවෙනි අකුර. ඔබට ආරක්ෂාව ලබා දෙනවා, රැකවරණය. ගුරුවරු ඔබ හැම වෙලාවකම ඇයන්නෙන් කියන ඇගීමට ලක් කරනවා. ඔය විදිහට කතා කරොත් අකුරු වර්ණමාලාවේ සියලු අකුරු වලින් ඔබව පෝෂණය කරනවා. ඒ නිසා දරුවනේ වෛද්‍යතුමා කිව්වා අපට ජීවිතේදී මුහුණ දෙන්න වෙන අභියෝග. ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා කුඩා අවදීදී මුහුණ දුන්න අභියෝග මතක් කරා. අපට හැම පාසලකම මුණ ගැහෙනවා විශාල අභියෝගවලට ලක්වන දරුවෝ. දුෂ්කර ජීවිත ගත කරන දරුවෝ මට මේ පාසලෙත් මුණ ගැහිලා තියෙනවා, දැන් ඉන්න පාසලෙත් මුණ ගැහිලා තියෙනවා. ඕනෑ පාසලක ඉන්නවා එවැනි දරුවෝ. මගේ පාසලේ ડોක්ටර් මේ දවස්වල එනවා එක දරුවෙක් වාණිජාංශේ සිරිපාද පාරේ පඩි 642ක් උදේ හවස බහිනවා. එයාගේ ගෙදර තියෙන්නේ පලාබද්දල ඉඳලා සිරිපාද මාර්ගයේ පඩි 642ක් නැගලා යන්න ඕනි ගෙදරට. උදේ පඩි 642 බහැලා ඇවිල්ලා පැය එකමාරක් බස් එකේ ඇවිල්ලා පාසලට එනවා. ආපහු පාසල නිමේලා හවසත් ඒ විදිහට යනවා. අම්මා තාත්තා අහිමි දරුවෝ අපට පාසල් වල මුණ ගැහෙනවා. මේ පාසලේ ඕනෑතරම් අපිට මුණ ගැහුණා. දැන් පාසලෙත් එහෙමයි. ඒවා තමයි දරුවනේ ජීවිතේට ඔබට මුණ දෙන්න වෙන අභියෝග. ඒ අභියෝග ජයගෙන අර ඔබට තිබෙන ශක්තියින්, ඔබට තිබෙන අවස්ථාවලින් ප්‍රයෝජන අරගෙන ඒවට මුහුණ දීලා ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ නිසා අපි ගොඩාක් සතුටු වෙනවා, සුබ පතනවා. මේ වගේ අවස්ථා වැඩි වැඩියෙන් පාසල් තුළ සංවිධානය කිරීම තුළින් ඔබ දන්නවද මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩාක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි දිස්ත්‍රික්කයක් හැටියට සතුටු වෙනවා. අපි පාසල් වෙනුවෙන් මේවට දායක වෙලා තිබෙනවා. ඒ නිසා කොළඹ, ගම්පහ, නුවර කතා කරන්නේ මේ වගේ දිස්ත්‍රික්ක කුරුණෑගල, ගාල්ල, මාතර. හැබැයි මොන බාධක තිබුණත් රත්නපුරේ දරුවෝ අති දක්ෂයි, අති විශිෂ්ටයි. මේ සභාවේ අසුන්ගෙන ඉන්නවා පාසල් ගණනාවකම දරුවෝ. ඔබ සහෝදරත්වය ප්‍රගුණ කරනවා. ඔබ එකිනෙකා එකට එකතුලා වැඩ කරනවා. 21 විශ්වාසයේ කුසලතාව ඔබ ප්‍රගුණ කරනවා. ඔබ සහයෝගයෙන් වැඩ කරන්න හරි දක්ෂයි. ඔබ තුල නිර්මාණශීලී හැකියාවන් එමටයි. ඔබ තර්කානුකූල චින්තනයෙන් අගතැන්පත්. ඒ නිසා දරුවනේ ඔබ අප සුබ පතනවා. මේ වගේ අවස්ථා සංවිධානය කර දුන්න විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාව අභිමානවත් කරන්න පැමිණි ඉතාමත් ආදර්ශමත් පුද්ගලයන් දෙපළක් අපේ වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාත්, ඒ වගේම වෛද්‍යතුමාත්, ඒ වගේම අපේ ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පතිතුමා, මගේ සිවිලි විද්‍යාලයේ ආදේශයක් එතුමාටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් පැමිණි හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. හැමෝටම ස්තුතියි. කඳුළු වලින් පිරිමාණය සිනහවෙන් සරසන්නට ගමන් ගන්න ඉදිරියට සොයන්න, අහන්න, දකින්න, බලන්න, ඉගෙන ගන්න, විඳින්න ලෝකය. මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කළ නීල් ධම්මික වතුකාරවත්ත මැතිතුමනි, ඔබට අපගේ ප්‍රශංසාව.